ලංකාවේ කෘෂිකාර්මික ඉතිහාසය ගැන කතා කරනකොට කුඹුරු ගොවිතැන වගේම නොසලකා හරින්න බැරි ප්‍රධානම අංගයක් තමයි හේන් ගොවිතැන. අපේ මුතුන් මිත්තන්ගේ ජීවනාලිය වුණු මේ අපූරු වගා ක්‍රමය ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න. මොකක්ද මේ හේන් ගොවිතැන? ප්‍රධාන වශයෙන් වර්ෂා ජලයෙන් යැපෙන වියලි කලාපයේ වනාන්තර කොටසක් හෙළිපෙහෙළි කර සිදු කරන තාවකාලික වගා ක්‍රමය හේන් ගොවිතැන ලෙස හඳුන්වනවා. මෙය වසරේ යල සහ මහ කන්න දෙකට අනුකූලව සිදුවන්නක්. හේන් ගොවිතැනේ විශේෂතා. මිශ්‍ර භෝග වගාව, එකම බිමක කුරක්කන්, මිරිස්, තල, මෑකරල්, වඩිරිඟු සහ එළවලු වර්ග රාශියක් එකවර වගා කිරීම මෙහි විශේෂත්වයයි. පාරිසරික දැනුම. ඉවක් බවක් නැතිව කැලෑ කැපීම වෙනුවට වසට හානි නොවන ලෙස ගිනි තබා එම අලු පොහොර ලෙස භාවිත කරමින් වගා කිරීම මෙහි සම්ප්‍රදායයි. රැකවල සහ පැල් රැකීම. වනාන්තරයේ වෙසෙන අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් වගාව බේරා ගැනීමට ගොවියන් වැල් සාදාගෙන රැය පුරා නිදි වරමින් හේන රැකගත්තා.